මට එයා දෙන්න. ඔව් පින්ක් කලර් එක ඩැමේජ් නැති. කනි සුදු පාටින් නෑ නේද? ඉවර ඇති මං හිතන්නේ කලින් ස්ටෝරිස් වල තිබ්බා. මේ වගේ. ඉවරයිනේ. ආරක රෙඩ් බොක්ස් එක ගන්න. මේක කීයද? මේ සෙට් එක. 12,000. ඔන්න ඉතින් හුඟ දවසකට පස්සේ මම ගියා මගේ කිචන් එකට අලුතෙන් ඕන දේවල් ටිකක් ගන්න. ඉතින් මේ ඔයාලට කලින්ම දැක්කේ අර බිත්තර තියෙන කුකුලා නෙවෙයි කිකිලි. අන්නේ කිකිලියක් ගන්න මං කලිනුත් හිතලා ඊට පස්සේ මම ගත්තේ නැහැ. මම ටිකක් ලොකු සයිස් එකේ කිකිලියෝ ගන්න කැමති වුණේ නැහැ. හැබැයි මෙතන චෝට්ටන් අය හිටියා. ඒ නිසා දැකපු ගමන්ම ගත්තා. සමහරක් වෙලාවට අපි ඔන්ලයින් shopping කරනවට වඩා මේ වගේ දේවල් පුළුවන් නම් ගිහිල්ලා බලලා අතපත ගාලා සයිස් එක හරියටම දැනගෙන ගන්නවා නම් හොඳයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔන්න මට ඕන දේවල් කීපයක්ම මම කලින් දවසේ ඉඳන් ගොනු කරගත්තා. අනවශ්‍ය දේවල් ගන්නේ නැහැ. මට අවශ්‍ය දේවල් ටික විතරක් මම ගන්නවා කියලා. ඒ නිසාම මට පහසු වුණා දකින දේවල් අතට ගන්නේ නැතුව, මිලදී ගන්න නැතුව මට ඕනම ටික විතරක් ගන්න. ඉතින් ඔයාලත් අන්න එහෙම යන්න දවසකට දෙකකට කලින් එක්ක ලියා ගන්න, එක්ක හිතෙන් ලියා ගන්න ඔයාට අවශ්‍යම දේවල් මොනවද කියලා. ඊට පස්සේ ඉතින් ගියපු ගාම විනාඩි 10ක් 15ක් ඇතුළත ඔබට අවශ්‍ය දේවල් ටික දාන්න නිසා ඒ දේවල් ඉක්මනින්ම ගන්න පුළුවන්. ඊට පස්සේ ඕනනම් පොඩි රවුමක් වටයක් දාන්න වෙලාවක් තියාගන්න. මම නම් කරන්නේ වෙලාව ඉතුරු කරගන්නත් එක්ක අන්න එහෙම තමයි. ලස්සන ලොකු මග් කලෙක්ෂන් එකක් තිබුණා. ඉතින් මෙතන ලස්සන දේවල් කොටාරියක් මම දැක්කා. ඉතින් දැක්කට ඔයාලට මං කලිනුත් කෝනේ දකින හැමදේම මිලදී ගන්න එපා. ගෙදර ගෙනාවට පස්සේ ඉතින් එක්කෝ අපරාධ කියලා, එක්කෝ මට මේ දේවල් ගන්න උවමනාවක් තිබ්බේ නැහැනේ. ඒවට සල්ලි නාස්ති වුණානි කියලා. අන්න එහෙමයි ගොඩාක් ලස්සන දේවල් තියෙන තැනකට අපි ගිහම අපේ හිත පාලනය කරගන්න බැරුව යනෝනේ. හැබැයි කාලයත් එක්ක දැන් නම් මගේ හිත පාලනය කරගෙන තියෙන්නේ. මම කොච්චර ලස්සන දෙයක් දැක්කත් ඒක මට ප්‍රයෝජනයකට ගන්න නැත්තම්, ගන්න බැරි නම් ඌමනාවක් අවශ්‍යතාවයක් නැත්තම් මම මේ දේවල් වෙනුවෙන් මිල මුදල් නාස්ති කරන්නේ, වැය කරන්නේ නැහැ කියන තැන කොහොමත් මේ අවුරුද්දේ ඉඳන් මම තරේ හිතාගෙන ඉන්නේ. ඉතින් කොහොමත් අපි අර පිරිමැස්මෙන් හැම දෙයක්ම පාවිච්චි කරන්න ඕනේ මිල මුදල් විශේෂයෙන්ම. මොකද මිල මුදල් කියන්නේ එනවට වැඩි ඉක්මනින් යන දෙයක්. ඒ නිසා අපි මුදල් අවශ්‍යම තැනදී පමණක් පාවිච්චි කරනවා නම් ගොඩාරියක් හොඳයි. නාස්තිය අවම කරගන්න. මොකද අද කාලේ ඉතින් මුදල් හරි හම්බ කරන්න ලේසි නෑනේ නේද? කාන්තා පිරිමි අපි දෙපාර්ශ්වෙම ගොඩක් මහන්සි වෙලානේ මේ මිල මුදල් හම්බ කරන්නේ. ඔන්න ඉතින් මම කතාවෙන් මේ හැමදේම පෙන්නුවා. මගේ තනියට මගේ චූටි පුතත් ආවා. ඉතින් මේක මම අද නෙවෙයි ගත්තේ. මේක මම ඉරිදා තමයි ගිහිල්ලා මේ වීඩියෝ එක ගත්තේ. ඉතින් බලන්නකෝ මෙතන තියෙන ලස්සන දේවල් ඔයාලටත් ගන්න අදහසක් තියෙනවා නම් කියලා හිතලා තමයි මට හිතුනේ මේ වීඩියෝ එක මේ විදියට එක් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මම කැලන්ස් ටිකක් ගන්නවා කියලා හිතුවා. ඉතින් බලන්නකෝ ලස්සනයිද කියලා. මම ගත්තේ මේ ඔක්කොම වල අන්තිමේටම සිම්පල් එකක්. ඉතින් මගේ කිචන් එකට මැච් වෙන්නත් ඕනේ. මගේ ගෙදර තියෙන මුළු තැන්ගෙවල් දෙකම දැන් සුදුයි. පහළම තට්ටුවේ තිබුණ කිචන් එක තනි සුදු පාටින් තිබුණේ. ඉතින් ඒ හා සමානම කිචන් එකක් උඩත් තියෙනවා. දැන් ඒකත් තනි සුදු පාට. කලින් තිබ්බේ එක ලීයෙන් වගේ ලී පාටින්. ඒක මම සම්පූර්ණ වෙනස් කරලා ඒ කිචන් එක සුදු පාට කරා. ඉතින් මම ඒ කියන්නේ මගේ වෙට් කිචන් එක එක්තන තමයි මම උයන්නේ කරන්නේ ඔක්කොම. ඉතින් ඒකත් සුදු පාටින්ම මම හදාගත්තා. හැබැයි සුදු පාට කියන්නේ පරිසම් කරන්න හරිම අමාරු දෙයක්. මට ඉතින් දුවෙක් නෑනේ. අපේ පුතා මේක දිහා බලලත් ගණන්වත් ගත්තේ නෑ. මොකද ඉතින් කොල්ලෝ මේ වගේ දේවල් වලට කැමති නෑනේ. ඒකෙන් ඉතින් මට සල්ලිත් ඉතුරුයි නේද? දුවෙක් හිටියනම් ලේසි නෑනේ. ඊට පස්සේ මං ඇවිදලා හොයාගත්තා මෙන්න මේ චුට්ටම් වාසස්. බලන්නකෝ ඒකේ ලස්සන.
ඒ වගේමයි මට තනි මලක් වගේ දානවා නම් තනි කොලයක් වගේ දානවා නම් මෙන්න මේ වගේ වාස් එකක් හරිම ලස්සනට තියෙයි කියලා හිතුවා. එහෙම හිතලා තමයි මං ගත්තේ. සමහරක් වෙලාවට මල් ගොඩාක් තියෙනවටත් වඩා තනි මලක් තිබ්බහමත් හරි එළියක් ලස්සනක් තියෙනවා. ඔයාලත් ඒ වැඩේ කරලා බලන්නකෝ. ඉතින් මෙන්න මේ වගේ ටිෂු වර්ගත් ඔයාලට ගන්න පුළුවන් පාටින් මෙතන තිබුණා. ඉතින් මං ඔන්න සීමිත ප්‍රමාණයක් මට අවශ්‍යම දේවල් ටික තෝරාගෙන මම ගෙදර අරගෙනත් ආවා. ඉතින් දැන් ඕවා පිළිවෙලින් අස් කරන ගමන් තමයි ඉන්නේ. ඒ වැඩේටත් මං හරිම ආසයි ඉතින්. මම ගත්ත දේවල් මොනවද කියලා හිමින් හිමීට බල මේ දේවල් විවෘත කරනකොට තියෙන සතුට ඉතින් අන්න ඉතින් මගේ කිකිලි බබාවත් මෙන්න මේ විදිහට අරගෙන ආවා. ඉතින් හොඳට එයාලා ආරක්ෂිතව මේ ටික හදලා තියෙනවා අපි ගේනකොට කැඩෙන්නේ නැති වෙන්න.